දැනට ලංකාවේ දරුවන්ගේ සමාජයේ සෞඛ්‍යයට අදාළ චර්යාවන් සම්බන්ධව කෙරෙලා තියෙන විද්‍යාත්මක පර්යේෂණ ඉතාමත්ම සීමිතයි. එයින් දත්ත කිහිපයක් මම ඔබට ගෙනහැර දක්වන්නම්. පෙරපාසල් දරුවන් අතර සීනි ආශ්‍රිත ආහාර භාවිතය ඉතාමත්ම අධිකයි. දවසකට නිර්දේශිත ප්‍රමාණය වගේ 4 ගුණයක් විතර වැඩි ප්‍රමාණයක් දරුවන් ආහාරයට ගන්නවා. කේක්, බිස්කට්, සීනි බහුල ආහාර ඔස්සේ. ඉතින් පෙරපාසල් දරුවෝ පැණි බීම බොන ප්‍රමාණය. අතරම ගත්තම පස්සේ 40ක් විතර දරුවෝ තමයි බොන්නේ නෑ. 60ක් විතර දරුවෝ පැණි බීම බොනවා. ඒතරම අවුරුදු 2 දක්වා දරුවෙකුට ඩිජිටල් TV නිර්දේශිත වන්නේම නැහැ. අවුරුදු 2 ඉඳලා 5 දක්වා දරුවන්ට විනාඩි 45ක් නිශ්චිත වේලාවක දෙමව්පියන්ගේ හෝ රැක බලා ගන්නන්ගේ අධීක්ෂණය යටතේ තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ සමීක්ෂණයට අනුව 60කට වඩා දරුවන් පැයේ සිට පැය දෙකකට වඩා ප්‍රමාණයක් ඩිජිටල් තිරය. කියන්නේ එක්ක ලැප්ටොප් එක, ටීවී එක, එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් එකක් එක්ක කාලය ගත කරනවා. දරුවෝ කියන්නේ ක්‍රියාශීලී බව අඩු වෙනවා කියන එක තමයි අනිත් පැත්තට දැක්වෙන්නේ. අපි විශේෂයෙන්ම මතක තියාගත යුතු දෙයක් තමයි ළමයින්ගේ ඇතිවන දුර්වල සෞඛ්‍ය තත්ත්වයේ බලපෑම ඇති වෙන්නේ තව අවුරුදු 20කින් 25කින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි රෝගී සමාජයක් ඇති වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ උපත් ප්‍රතිශතයේ උපත් අනුපාතය දැන් ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා. ලක්ෂ 3.5ක් සාමාන්‍ය තිබිච්ච දැන් ලක්ෂ 2.5කට විතර වගේ අඩු වෙලා තියෙනවා. ඒතකොට ඒ කියන්නේ අපි අනාගතයේදී රටේ ශ්‍රම බලකාය නැති වෙලා. ඒ ශ්‍රම බලකාය අඩු වෙනවා. ඒ ශ්‍රම බලකායනොත් විශාල ප්‍රමාණයක් රෝගී බලකායක් විදියට ගියොත් එහෙම නැත්නම් මාසේ සතිය වැඩි කාලයක් ටෙලිෆෝනින් වල ඉන්න කට්ටියක් වුණත් අපිට ලොකු බලපෑමක් ප්‍රශ්නයක් වෙනවා. රටේ අනාගත තත්ත්වය පවත්වාගෙන යන්න. මේක බොහොම සරල දෙයක් නෙමෙයි. දීර්ඝකාලීනව ඇති වෙයි යන්න යන ලොකු සෞඛ්‍ය පරිහානියක ආරම්භය මේ රටේ වෙනවා. ඒකට ඇත්තට මේ වෙලාවේ ඉඳ තිබ්බේ නැත්නම් අපි ලොකු අමාරුවක